යාළුවනේ අදත් වල සාදරයක් පිළිගන්න ලක්ෂාන් ටෙක් වැඩි YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් මම අද ඔයාලට කියලා දෙන්න යන ඔයාලගේ කම්පියුටර් එකේ high data usage එක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. එනවත් වැඩි කතා තියෙනවා වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙනවා ඔයාලා start menu එකට ගිහිල්ලා setting වලට එන්න. ඊළඟට මෙතන තියෙනවා privacy කියලා ඒකට එන්න. හරි ඊළඟට privacy වල යටම තියෙන background app කියලා ඒකට යන්න. ඒකට ආවට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන මේ off කියලා tick mark එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඔක්කොම background apps ටික off වෙනවා. හරි මේ වැඩිනුත් ඉතින් අපිට අපේ PC එකේ auto background app වලට වැය වෙන data ටික ඉතුරු කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඊළඟට කරන්න තියෙනවා ටාස්ක් බාර් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ලෝගෝ තියෙනවා. ඒක ක්ලික් කරලා network කියන එකට යන්න. network ගිහිල්ලා status කියන එකට යන්න. හරි ඉතින් status වලට ගියාට පස්සේ මෙන්න වගේ අපිට බලා ගන්න පුළුවන් data usage properties කියලා ගත්තා. properties වලට යන්න. properties වලට ගිහිල්ලා යට තියෙනවා set as metered connection කියලා. අන්න ඒක ඔයාලගේ off වෙලා තියෙනවා on කරන්න. ඒකෙමුත් අපිට data කැපෙනවා අවබෝධ කරගන්න පුළුවන්. හරි ආයි පාරක් ඔයාලා start menu එකට ඇවිල්ලා එතන service කියලා type කරන්න. ඊළඟට අපිට මෙන්න මේ විදිහට service එක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා ඒක service එක දෙන්න. හරි ඉතින් අපිට මේ විදිහට service බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මැද හරියේ background intelligent transmission කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයා right click කරලා properties වලට යන්න. properties වලට ගිහිල්ලා startup type කියන එක දෙනවා. එතන disable දෙන්න. ඔයාලා ගත්තේ automatic කියලා. එතන disable හරි disable දෙන්න. ඊළඟට ඔයාලා apply කරලා okay දෙන්න. හරි ඊළඟට ඒකම පල්ලමටම ගියාට පස්සේ ඔයාලා බලන්න Windows update කියලා. ඒකෙත් අර විදියට right click කරලා properties වලට යන්න. ඊළඟට එතනත් අර විදියට disable දීලා apply කරලා okay කරන්න. හරි ඉතින් ඔයාලා ආයි පාරක් start menu එකට ඇවිල්ලා Microsoft Store කියන එක දෙන්න. හරි ඉතින් මම මේ විදිහට Microsoft Store එකට යනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඔයාලගේ account එක click කරලා ඔයාලා setting වලට යන්න. හරි ඉතින් ඔයාලට ගියාට පස්සේ ඉඳලා setting බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලා auto update Windows update හැම එකක්ම off කරලා දාන්න. හරි ඉතින් මේ දේවල් ටික කරාට පස්සේ ඔයාලගේ PC එකේ data කැපෙන එක අවම කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.